1921 දවසක අපේ මිනිස්සු දළදා වහන්සේ වඳින්න යනවා දැකපු බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර රොබර්ට් චාමස්ට ටිකක් තරහ යනවා. ඉවසීම දරා ගන්න බැරි වුණ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා කම්මල් කරුවෙක් ගෙන්නලා දළදා වහන්සේව කිනිහිරිය මත තියලා කුළුගෙඩියෙන් තලන්න කියලා නියෝග කරනවා. Tamanට විකල්පයක් නැති බව දැනගත්ත කම්මල් කරුවා දළදා වහන්සේව කිනිහිරිය මත තියලා තලන්න හදනවා. ඒ වෙලාවෙම දළදා වහන්සේ එතනින් අතුරුදහන් වෙනවා. මේ වෙලාවේ පුදුමුණ ආණ්ඩුකාරයා කේන්ති අරන් දළදා වහන්සේ හොයන්න පටන් ගන්නවා. මේ වෙලාවේ මහා වලාකුළු වලින් මුළු සෙන්කඩගල පුරවරයම අඳුර වෙන්න පටන් ගන්නවා. ඒ පටන් ගත්ත වැස්ස දවස් ගාණක් වැස්සා කියලා තමයි ඉතිහාස පොත්වල සඳහන් වෙන්නේ. මුළු නුවරම යට වුණා විතරක් නෙවෙයි නුවර වැවේ බැම්ම උඩිනුත් වතුර දාන්න පටන් ගත්තා කියලා තමයි සඳහන් වෙන්නේ. පස්සේ මිනිස්සු දකිනවා දළදා වහන්සේ කලින් වැඩ සිටිය කුටියම ආරක්ෂිතව වැඩ සිටිනවා කියලා. මේ සිද්ධියෙන් පස්සේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයා ලංකාවත් අතෑරලා යන්නම යනවා. මේ තියෙන්නේ එදා ගත්ත ඒ ඡායාරූපයක්. දළදා වහන්සේ කියන්නේ දෙවිවරුන්ගේ පව වැඳුම් ලබන ඒ තරම් උතුම් පූජනීය වස්තුවක්.